මේ මිනිස්සුන්ට පව එක තියෙනවා. ඒ පව එකත් එක්ක පිස්සු දේවල් කරනවා. මනුස්සයෙක් වුණා පොඩ්ඩක් ග්‍රවුන්ඩ් ලෙවල් එකට එන්න ඕනනේ. දැන් අපි දන්නවා ග්‍රැවිටි එක මේක මෙහෙමයි කියලා. අර කාපු කටුත් එක්ක. ඉතින් ඔය කටු ට්‍රම්ප්ටවත් ට්‍රම්ප්ගේ ළමයිටවත් ට්‍රම්ප්ගේ තාත්තවත් වෙන්නලා ඇති කියලා දන්නේ නැහැ. මේක අර අපි ලෝකයක් විදිහටනේ සිවිලයිස් වෙන්න ඕන. ඇමරිකාව දියුණුයි ඒක ඇත්ත. හැබැයි ඒවත් ඒක අර සාධාරණද මිනිස්සෙගේ පේන් එකද මිනිස්සෙක්ට කවුරුවක් අල්පනිත උඩකින්වත් රිද්දන්නේ නැත්තම් ඒ මිනිස්සයා වේදනාව කියන එක අඳුනන්නේ නැහැ. ඒත් ඒ මිනිස්සයා තමන්ගේ තියෙන මමත්වය රැක ගන්න ඕන දෙයක් කරනවා. අපි ඔක්කොම මිනිස්සුනේ නේ. අපි මේ පිටසක්වල ජීවින්න එක ප්‍රශ්නයක් දාගෙන නෙමෙයි. මේ කතාව ඔයාලට කොහොම ගැලපුණාද දන්නේ නැහැ. ඔයාලත් බලනවා ඇති මේ කියන කතාව අහන්න මෝ කවුද ඇමරිකාව ළඟින්වත් යන්න පුළුවන්ද මේ කියලා පොඩ්ඩක් ප්‍රොෆයිල් එකට ගිහිල්ලා තියෙන අර දේවලුත් බලයි. මොන හරි මැටීරියල් තින්ග්ස් තියෙනවා නම් ටියුෂන් ක්ලාස් එකක් කරනවා නම් වාහන තියෙනවා නම් පොඩ්ඩක් මං කියන කතාව බිලීව් කරගෙනට එතන ඇති දෙයක් නැහැ. ඇමරිකන් අයට තිබ්බනේ සෑහෙන දේවල් නේ. මම හිතන්නේ ට්‍රම්ප් තරම් ෂෝ ඔෆ් කරන මිනිස්සෙක් ඇති කියලා. අපේ අයට ගොඩක් ගැලපෙනවා. ඉතල බලන්න මේ ලෝකේ යන පැත්ත මොකක්ද? අපිට ප්‍රශ්න තිබ්බ රටක් අපි ප්‍රශ්න වලින් ඈත් වෙලා අපි දැන් ගමන පටන් ගන්නවා. ඒ මිනිස්සු මේ 70 ගණන් වලද කොහෙද ඉඳලා අර යුද්ධමය වාතාවරණයත් එක්ක තමයි ඉදිරියට යන්නේ. ගොඩාක් සයන්ටිස්ට්ලා ඉන්ටෙලෙක්චුවල් ඉන්ටෙලිජන්ට් මිනිස්සු ඉන්නවා ඉරාන් වල. හරිද? එතකොට ඊශ්‍රායල් වලත් ඉන්නවා සල්ලි පැත්තෙන්. ඒ කියන්නේ මනි මැනේජ්මන්ට් කියන කොමර්ස් සයිඩ් එකේ ෆයිනෑන්ෂල් එයාලත් කියන අරගොල්ලෝ වගේම තමයි සේම් ලෑන්ඩ් එකම ළඟනේ. ඉතින් අපිට මිනිස්සුන්ව කැටගරි කරන්න අවශ්‍ය නැහැ. දෙගොල්ලම බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. ඒ හැමෝම අපිට ඕනනේ. යුද්ධයක් ගියා කියන්නකෝ. ඔය යුද්ධයක් ගිහිල්ලා ඉතින් ওই මිනිස්සු නැති වුණාම ලෝකයක් විදිහට අපෙන්නේ පාඩු. දැන් අපිට මේ ප්‍රශ්නේදී ඇමරිකාව එතකොට ඔය යුනෙස්කෝද නේටෝද එහෙම තියෙනෝනේ ලෝක පුරා ඔය. ඉතින් ඒවටත් මේ මිනිස්සුන්ට වෙන්න යන විපතක් වළක්ව ගන්න බැරි නා පිටසක්වල ජීවින්ගෙන් උදව් ඉල්ලන්නද? මේ සිද්ධිය මෙහෙමයි කියලා පිටසක්වල සභාවක් ඉස්සරහා නඩු කියලා දින රටට හොදක් කරන්න දාන ඉතරට බ්ලාස්ට් කරලා මේක මෙහෙම පැත්තකට හුරේ දාන්න ඕන දෙයක් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ මෝඩකමයි මමත්වයයි. කවුරුත් ලොකු නෑ කවුරුත් පොඩිත් නෑ. දැන් යථාර්ථය පේනවනේ. කතාව මොකක්ද ක්‍රියාව මොකක්ද කියලා.